සුබ උදෑසනක් කාලෙකට පස්සේ අද මට හිතුණා ඔයගොල්ලන්ට ජීවිතය දිහා බලන්න තවත් එක කෝණයක් ලබා දෙන්න. ඔබට පුළුවන්ද ඔබේ ජීවිතේ හරියට මුහුදේ තියෙන රැල්ලක් වගේ කියලා හිතන්න. වෙනස් උදාහරණයක් නේද? ජීවිතය ඇත්තටම හරියට මුහුදේ තියෙන රළ වගේ. එක් වෙලාවකදී මේ මුහුදු රැල්ල නැමැති අපේ ජීවිතය උස් තැනකට යනවා. තවත් මොහොතකදී පහතට වැටෙනවා. මුහුදු රැල්ල වගේ අපේ ජීවිතේත් උස් පහත් වීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා නේද? ඔබට දුකක් දැනුනම හරියටට ජීවිතේ කඩා වැටුණා, පහතට වැටුණා, මදක් නතර වුණා කියලා හිතෙනවා. ඔබ ජයග්‍රහණයක් ලබද්දී ඔබට සතුටක් දැනෙද්දී ඔබට හිතෙනවා ඔබේ ජීවිතේ ඉතා උසස් තැනකට යනවා කියලා. ඔබට සතුටක් දැනෙනවා. ඔබට උද්‍යෝගයක් දැනෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ මුහුදේ තියෙන රැල්ලක් වගේ අපේ ජීවිතේ දකින්න. එතකොට ගොඩාක් කඩා වැටෙන්නේ නැහැ නේද? රැල්ල පහතට වැටුණට නැවත උඩට ඉස්සෙනවා. කොයි මොහොතකද හරි. එහෙම ඔබට ජීවිතේ දිහා බලන්න පුළුවන් නම් වෙලාවකට ඒක ටිකක් අමාරුයි. හැබැයි උත්සාහ කරන්න. රැල්ල උඩ තියෙන මොහොතේදී ඔබය විඳින්න. සතුටින් ඉන්න. හැම මොහොතක්ම ඔබ විඳින්න පුරුදු වෙන්න. ඒට ස්තුතිවන්ත වෙන්න. රැල්ල පහතට වැටුණ වෙලාවේදී මෙය නැවත උඩට යනවා කියන විශ්වාසයෙන් ඔබ ජීවත් වෙන්න. එතකොට ගොඩක්ම ඔබ ගොඩ ගන්න බැරි විදියට පහතට වැටෙන එකක් නෑ. එකිනෙකාට උදව් කරන්න. අපි ගොඩක් වෙලාවට දකිනවා එකිනෙකා කපාගෙන බලය සඳහා රැකියා ස්ථානයේ හෝ වේවා වෙනත් යම් තැනක වේවා අනිත් කෙනා පරයා නැගී සිටින්න වෙහෙසෙන මිනිසුන්. මොකටද මුහුදු රැල්ල වගේ උස් පහත් වීම නිරන්තරයෙන්ම අපේ ජීවිතයට ලැබෙනවා නම් ඔබට පුළුවන් ආකාරයෙන් ඉතා හොඳින් ජීවත් වෙන්න. තව කෙනෙක්ව හෙලා දැකලා රැල්ල උස් කරගෙන වැඩක් නැහැ. ඒක නිසා ඔබ අද සිත් ඇවුලෙන් නම් ඉන්නේ. ඔබේ ජීවිතයත් හරියට මුහුදු රැල්ල වගේ නම් අනිවාර්යෙන්ම මුහුදු රැල්ල ඉස්සෙනවා. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න. එහෙනම් ඔබට සුබ දවසක්.